හයි මියසියම් එක බැලුවට පස්සේ අපි ඊළඟට ගියේ ටර්මිනල් 21 එකට. ටර්මිනල් 21 කියන්නේ එයාපෝට් එක තීම් කරගත්ත shopping mall එකක්. ඒකේ levels 9ක් තියෙනවා වගේම building එක ඇතුළෙම ටෝකියෝ, පැරිස්, ලන්ඩන්, සෑන් ෆ්‍රැන්සිස්කෝ වගේ world famous cities අපිට මතක් කරලා දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ අයියයි නංගි අපි එක්කන් ගියේ මෙතන තියෙන විශේෂම තැනට. ඒ කියන්නේ Pier 21 budget friendly food court එකට. මේ තියෙන එතනින් ඉෂුව කරන කාඩ් එක. අපිට කැමරට වියදම් වෙයි කියලා හිතෙන ගාණක් දීලා ඒ කාඩ් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ කාලේ ඉවරලා එක්සිට් වෙද්දී අපිට බැලන්ස් එකත් එංගොල්ලෝ දෙනවා. මෙතන ඇති තරම් කෑම බීම જાති හිම ගොඩාක් තියෙනවා. හිතේ හැටියට කාලා බීලා ඉවරුණාට පස්සේ අයියයි නංගි අපිව shopping mall එක වටේ එකගෙන ගියා ඒක බලන්න. මෙතන එක එක જાතියේ ස්වීට් shops, ඇඳුම් කඩ, ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් හැමදේම තිබ්බා. ඊට පස්සේ ඉතින් පුරුදු විදිහට ෆොටෝස්, වීඩියෝස් ගත් එක තමයි කරේ. ඔන්න ඊට පස්සේ ටර්මිනල් 21 එක බලලා ඉවරුනහම නංගි අයියයි අපි එක්කන් ගියා පතයා බීච් එකට. අපිව තව ගමනක් එක්කන් යන්න තියෙනවා කිව්ව නිසා ඒ වෙලාව වෙනකන් අපි මෙතන චුට්ටක් රිලැක්ස් එකේ හිටියා. මේ බීච් එක ලංකාවේ බීච් එකක් තරම් ලස්සනම නැති වුණත් බීච් එකක් කියන්නේ කොහොමත්ම රිලැක්ස් වෙන්න පුළුවන් තැනක්නේ. ඉතින් ඒක එන්ජොයි කළා. ඔන්න ඊට පස්සේ නංගිලාගේ ඊළඟ සර්ප්‍රයිස් එක. මේ අපි එක්කන් යන්නේ අල්කසා කියලා ෂෝ එකක් බලන්න. ඇත්තම කිව්වොත් මම මේ ගැන අහලවත් තිබ්බේ නැහැ. මේ වගේ ඩාන්සර්ස් එහෙම පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් දැකලා තිබ්බට මේක ගැන හරි විස්තරය කියලා දුන්නේ අයියලා තමයි. You are very talented. Because ඒක නම් හැමෝම බලන්න ඕන ෂෝ එකක්. ඒකේ තරමට ලස්සනයි. මං අයියලට තෑන්ක් කරනවා අපිට ඒ එක්ස්පීරියන්ස් එකක් දුන්නට. ඊට පස්සේ ඉතින් කැම්බීම අරගෙන එහෙම හොටෙල් එකට ගියා. 3 වෙනි දවසේ ඊළඟ රීල් එකෙන්. එහෙනම් තැන්ක් යූ ඔයාලා හැමෝටම.